හලෝ ඔයාලට කොහොමද? ඉතින් ටික දවසකට පස්සේ ඔන්න ආයි මම පොඩි වීඩියෝ එකක් අරගෙන දෙනවා ඔයාලව හම්බ වෙන්න. ඉතින් අපි ඊට දවසේ කරපු විශේෂ දෙයක් තමයි අද මේ විදියට ඔයාලට අපි අරගෙන එන්නේ. අපි මේ ඉන්නේ ස්වැප් මීට් එකේ. ඉතින් මේ වගේ මේ ස්වැප් මීට් මාකට්ස් එක තැන්වල තියෙනවා මෙහි. ඉතින් බඩු ටිකක් ලාභයි එක જાතියේ දේවල් තියෙනවා මෙතන ගන්න අඩුවට. ලංකාවේ පොලක් වගේ දෙයක් තමයි මේ ස්වැප් මීට් එක කියන්නේ. ඉතින් මෙතන එක જાතියේ බඩු තියෙනවා. ඒ වගේම එළවලු, සමහර වෙලාවට පළතුරු. ඉතින් මෙතනින් ගොඩක් අඩුවට බඩු අරගන්න පුළුවන් හින්දා ඉතින් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා මේ ස්වැප් මීට් වලින් බඩු අරගන්න. ඉතින් අපිත් ගොඩක් කාලෙකින් ගියේ නැති නිසා අපිට හිතුණා ඉරිදා දවසේ දහම් පාසල් ඉවර වෙලා චුට්ටක් මේ ස්වැප් මීට් එකට ගිහින් බලන්න. එදා චුට්ටක් හුලන් දවසක්. ඉතින් අපි යනකොටත් දවල් 2ට වගේ ඇති. ඉතින් මේක 3:00මාර වගේ වෙනකොට මේක ඉවර කරනවා. මේක අස් කරන්න ඕනේ. ඉතින් මේ ස්වැප් මීට් එකේ තිබුණ බඩු ඔයාලට මම පෙන්නන්නම් එක එක. ඉතින් එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි කොයි විදියටද මේ අය මේ දේවල් මෙහෙ විකුණන්නේ කියලා. ඉතින් අපි ගිහින් බලමු මොනවද මෙහෙ තියෙන්නේ කියලා. මේ ස්වැප් මීට් වල ඉතින් ඇඳුම් ಜಾති ගොඩක් විකුණන්න තියෙනවා. සමහරවිට බ්‍රෑන්ඩඩ් ඇඳුම්ත් තියෙනවා. මම හරියටම කියන්න දන්නේ නැහැ මේවා ඇත්තටම ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස්ද කියලා. ඉතින් සමහර වෙලාවට මෙක්සිකෝවෙන් ගේන බඩු තියෙනවා. ඉතින් සමහර වෙලාවට ලොකු ෂොප්ස් වලින් එළියට දාන බඩු මෙතනට ගෙනල්ලා විකුණන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඇත්තටම මෙතනදී මම දැකපු දෙයක් තමයි මේසිස් එකේ වගේ ඇඳුම් නිකන් පාටි වෙයා වගේ ගොඩක් තිබුණා. ඉතින් මමත් මේ ගොඩ කාලයකට පස්සේ ගියේ. ඉතින් ඒ නිසා අපි ටිකක් ඇවිදලා බලලා ගොඩක් ಜಾති ගත්තේ නැහැ. නමුත් අපිට අවශ්‍යමයි කියලා හිතුණ කීපයක් අරගත්තා මෙතනින්. අරගෙන ඉතින් ඔන්න මේ විදියට අපි අපේ එදා අවස්වරුවේ ටික වෙලාවක් මෙතන ස්පෙන්ඩ් කරා. ඇමරිකාවේ කැලිෆෝනියාවල මේ ස්වැප් මීට් මාකට් ගොඩක් සිටිවල සෙනසුරාදා ඉදිරිදා දවස් දෙකේම තියෙන වෙලාවලුත් තියෙනවා. සමහර දවස් සෙනසුරාදා විතරක් තියෙන දවසුත් තියෙනවා. ඉතින් අපේ සිටි එකේ තියෙන ස්වැප් මීට් එක නම් සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම තියෙනවා. උදේ සාමාන්‍යයෙන් උදේ පාන්දරෙම පටන් ගන්නවා. උදේ 7-8 වගේ වෙනකොට මේක පටන් අරගෙන හවස 3:00මාර වෙනකොට ඉවර වෙනවා. ඉතින් මට ඇත්තටම මතක් වුණේ මේ දේවල් දකින්නකොට ලංකාවේ අර විස්සේ කඩේ කොටුවේ කඩේ ඒ තියෙන දේවල්. ඉතින් $2 3ට ගොඩක් බඩු ಜಾති තියෙනවා. වගේම ක්ලීන් කරන ಜಾති, මේකප් ಜಾති. ඉතින් මේ වගේ දේවල් අඩුවට ගන්න පුළුවන්. ඉතින් හින්දා මිනිස්සු උදේම ඇවිල්ලා බඩු අරගෙන යනවා. ඉතින් මේ වගේ කුක් කරන දේවල්, එතකොට පිජාමස්, ඒ වගේ ගොඩක් බඩු මෙතනින් ගන්න පුළුවන්. මෙතනදී ගොඩක් ඇඳුම් ಜಾති ගන්න පුළුවන්. ඉතින් ලාභෙට $10ක් වුණා මං හිතන්නේ මේ පිජාමා එක. මං ඇහුවට මට ෂුවර් කරන්න බැහැ නිසා මං ඒක අරගත්තේ නෑ ඇත්තටම. ඉතින් ඒ වගේ ගොඩක් අර බිස්නස් කරන අය මෙතනට එනවා. ඒ වගේම මල් විකුණන අය, එතකොට පළතුරුත් ගොඩක් වෙලාවට මෙතනින් මමත් අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම එක එක ඔය දේවල් හදාගන්න පාර්ට්ස් ಜಾති, එතකොට පොඩි පොඩි විසිතුරු බඩු, ඉතින් හෑන්ඩ් බෑග්ස්, එතකොට පර්ස්, මේ වගේ අර ඇමසොන් එකෙන් ඔයාලා දැකලා ඇති ගොඩක් අර පැලට්ස් වගේ ඒවා එළියට දානවා. ඉතින් මං එතනදී දැක්ක ගොඩක් ඒ වගේ ඒ පැලට්ස් වල තිබුණ බඩු මෙන්න මේ වගේ එක ಜಾති ඒවා තිබුණා. ඉතින් ඒ වගේ මේ වගේ සපත්තු ගොඩක්ම මට හිතුන්නේ නැහැ මේවා ලාභයි කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් එළියට වඩා චුට්ටක් ගාන අඩුයි. ඉතින් ඒ වගේ ඒවත් තිබුණා. ඒකම මිනිස්සු
ගොඩක් පොඩි පොඩි ಜಾති මෙන්න මේ වගේ දේවල් අපි අර ලංකාවෙත් ගොඩක් තියෙන්නේ ඔය කඩවල අපේ පොඩි පොඩි ඔය 20 කඩේ කොටුවේ කඩේ එහෙම. ඉතින් ඒ වගේ ගොඩක් බඩු මෙතන මම දැක්කා. ගොඩක් ඉතින් චයිනීස් බඩු තමයි මෙතන තිබ්බේ. ඉතින් පොඩි පොඩි ඔය කීටැක්ස් ಜಾති එතකොට කොණ්ඩ කටු ඉතින් ඒ වගේ පොඩි පොඩි ಜಾතිත් අපිත් ටිකක් අරගත්තා. ඉතින් මේ විදියට ඩොලර් 3ට 4ට දෙකටම ඩොලර් 3යි දෙකට ඩොලර් 6යි අර ඒ වගේ 1.50යි. ඉතින් ඔය වගේ එක එක ගණන් වලට මෙතනදී ගන්න බඩු ගොඩාක් තිබ්බා. ඔයාලට අද බොහොම පොඩි වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඒක වගේම කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මොකද හිතන්නේ කියලා මට කියන්න. මම හරි ආසයි ඒ දේවල් දැනගන්න. ඉතින් travel videos කීපයක්ම ඉස්සරහදී මම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම videos ගේන්න පරක්කු වෙන්නේ චුට්ටක් මේ දවස්වල ටිකක් කරදර කීපයක්ම වුණා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට කිව්වට වීඩියෝ එකක් අරගෙන එන්න මට බැරි වුණේ. ඉතින් ඉස්සරහදී පුළුවන් හැම වෙලාවකම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ වගේම මම පුළුවන් වෙලාවට shorts උත් අප්ලෝඩ් කරනවා. ඉතින් ඒවත් බලන්න. ඒ වගේම මගේ Instagram එක follow කරන්න. ඔයාලට link එක තියෙනවා මගේ YouTube page එකට ගියාම. ඉතින් බොහොම ස්තුතියි මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳින්න ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් ලැබෙන සතියේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් අදට මං ගිහින් එන්නම්. හැමෝටම ආදරේ. හැමෝම පරිස්සමින් ඉන්න. bye bye. I'll do it. ලංකාවේ මේ අර අච්චාරු එක මතක් වුණා.